නැත්නම් කරත් එහෙම ගිහපු පාරවල් මේ තියෙන තනි කරම. Friend that went to Sri Lanka to see the birds. Yeah, and beautiful. පරණ සිටි එකක් හින්දාම හොන්ටඩ් සිටි එකක්. ඒ කියන්නේ හොල්මන් වලට ටිකක් ප්‍රසිද්ධ සිටි එකක්. ඉතින් how much is it? About $40,000. 40,000. මේ මං ඇවිදන් යන්නේ එකේ USA වල ඇමරිකාවේ පරණම පාර. එන්න මේ හරිය තමයි දැන් මැද මේ තියෙන මෙන්න මෙතනින් පාලම දෙපැත්තට කරලා වාහන වලට යන්න දෙන්න. වාහන නෙමෙයි sorry වාහන නෙමෙයි මේ නැව් වලට යන්න දෙන්න පුළුවන්. ඉතින් උදේට ඇවිල්ලා කට්ටිය මේකේ මෙතනින් බෝට්ටුව දාලා මේ දැන් යනවා පේන්නේ මේ බෝට්ටුව වතුරට දානවා. ඊට පස්සේ වාහනේට ආපහු සෙට් කරගෙන ගෙදර යනවා. Hi guys, කොහමද කට්ටියටම අද අපි පොඩි ගමනක් යන්න යන්නේ. දැන් තාම ඉන්නේ අපාර්ට්මන්ට් එකේ අපි. මම ඉන්නේ ජැක්සන්විල් වල ෆ්ලොරිඩා USA වල. ඉතින් අද පොඩි ට්‍රිප් එකක් යන අද සෙනසුරාදා දවසේ. ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද්ද කියලා මේ තැන. හරි අපි දැන් මේ Uber එකක් එනකන් ඉන්න. ඇත්තටම මෙතන ඉඳලා බස් නෑ. ඇත්තටම එක බස් එකක් තියෙනවා. ඒක සැටර්ඩේ කියන්නේ වීකෙන්ඩ් වල නැහැ. මමයි තව දෙන්නෙක් ඉන්නවා බංග්ලාදේශ් ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් මාත් එක්ක ඉගෙන ගන්න කැම්පස් එකේ. ඉතින් ඒ දෙන්නයි මමයි තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු තැනට. මම තැනට ගිහිල්ලාම විස්තරය කියන්න. එහෙනම් අපි එතනදී හම්බෙමු. අපි පළවෙනි තැනට ආවා. දැන් ඇවිල්ලා ඉන්නේ ග්‍රේට් ක්‍රොස් එකට. අතන අපි ඇවිල්ලා ඉන්නේ අද ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අපි ආවේ සෙන් ඔගස්ටින් වලට. සෙන් ඔගස්ටින් වල පළවෙනි ඩෙස්ටිනේෂන් එක නැත්නම් පළවෙනි ලොකේෂන් එක තමයි ද ග්‍රේට් ක්‍රොස්. සෙන් ඔගස්ටින් ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. සෙන් ඔගස්ටින් තමයි ඇමරිකාවේ පරණම නගරය. The oldest continuously civilized city in USA. So ඒ කියන්නේ මේක හොයාගෙන තියෙන්නේ 1565 දී. ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාව කොලම්බස් හොයාගත්තේ 1492. ඊට පස්සේ පෙන්සිකෝලා තමයි මුලින්ම හොයාගත්තේ. ඇත්තටම ඒ වුණාට පෙන්සිකෝලා හොයාගත්තට ඒක සිවිලයිස් වෙලා තිබුණේ නැහැ. දිගටම හරිකේන් එකක් ඇවිල්ලා ඒකෙන් පස්සේ කාලෙකින් පස්සේ තමයි ආයෙ පටන් ගත්තේ. පෙන්සිකෝලා තියෙන්නේත් ෆ්ලොරිඩා වලම තමයි. ඊට පස්සේ තමයි මේක මේ නගරේ නැත්නම් සෙන් ඔගස්ටින් හොයාගත්තේ. ඔයගලන්ට පේනවා දැන් අපි ඉන්නේ ග්‍රේට් ක්‍රොස්. මං කියාගෙන ආවේ සෙන් ඔගස්ටින්. එතකොට 1565 තමයි හොයාගත්තේ. ඊට පස්සේ දිගටම මේක සිවිලයිස් වෙලා තිබ්බා. ඉතින් ඇමරිකාවේ පළවෙනි නගරය මේක තමයි. මේ ග්‍රේට් ක්‍රොස් එක ගැන කියනවා නම් ඒකේ විශේෂත්වය තමයි 400 වෙනි ඇනිවර්සරි එක. නැත්නම් සෙන් ඔගස්ටින් හොයාගෙන 400 වෙනි ඇනිවර්සරි එකට තමයි මේ ග්‍රේට් ක්‍රොස් එක හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය මේක තනිකර ස්ටේන්ලස් ස්ටීල් වලින් හදලා තියෙන්නේ. අඩි 200ක් විතර උසයි කියලා තමයි කියන්නේ. අඩි 200ක් විතර. ටොන් 70ක් වගේ මට මතක විදිහට බරයි. ඉතින් මේක විශේෂත්වය ඒක 400 වෙනි ඇනිවර්සරි එකට තමයි මේක හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ මම බලපිටින 2013 තමයි මේක හදලා තියෙන්නේ.
ආර්සයනි සංවත්සරයට. හරි අපි ගොඩ්ඩක් ඇයිදල බලමු ඉස්සරහට මොනවගේද කියලා. මෙතන පොඩි චර්ච් එකක් තියෙනවා ගොඩක් පරණ එකක්. අපි බලමු මොකක්ද කියලා. Present Chapel. It's a fourth building. 1615 තමයි මේක හදලා තියෙන්නේ. පල්ල 4 වෙනි building එක මේ foundation එකේ කියන්නේ සෙන් ඔගස්ටින් වල 4 වෙනි එක මම හිතන විදිහට. අපි ඊළඟ තැනදී හම්බෙමු තව ඉස්සරහට. මේ පහන්නත් විතර ඇත්තටම ගොඩක් ඇවිදින්න තියෙන මෙහි. ගොඩක් පාරවල් වල කියන්නේ වාහන යන්නෙත් නෑ දන්න තරමින්. ඇවිදින්න තියෙනවා. ඉතින් ඊළඟ තැනදී හම්බෙමු අපි. අපි ආව දැන් ඊළඟ තැනට. මේක ඇවිල්ලා බලකොටුවක්. ස්පාඤ්ඤ ජාතික නැත්නම් ස්පැනිෂ් කට්ටිය තමයි මුලින් මේ කියන්නේ. ඇමරිකාට ආවේ ඒගොල්ලොන්ගේ බලකොටුවක් මේක. මේක තමයි සැලකෙන්නේ ඇමරිකාවේ පළවෙනි බලකොටුව විදිහට. මුළු ඇමරිකාවේම USA වල පළවෙනිම බලකොටුව විදිහට නැත්නම් පැරණිම බලකොටුව විදිහට සැලකෙන්නේ මේක තමයි. එතනින් එහා පැත්ත තමයි ඕල් ටවුන් එක තියෙන්නේ. ඕගලන්ට පේන පැත්ත ඔය. ඒ පැත්තට යමු ඊළඟට. ඒ පැත්ත තමයි කියන හાર્ට් එක සෙන් ඔගස්ටින් වල ඕල් ටවුන් එක කියන්නේ හරිය. මේක බලලා ඉවරලා අපි ඒ පැත්තට යමු. දෙන්න පේනවා Bridge of Lions. මේකට කියන්නේ Bridge of ඉස්සරහම පේන පාලම Bridge of Lions. ඒකත් පරණම පාලමක් USA වල තියෙන. විශේෂත්වය තමයි මේ පාලම අර මැදින් ඕපන් කරනවා. ලොකු නැවක් එහෙම යනවා නම් මැදින් ඕපන් කරනවා. එහෙම යන්න පුළුවන්. අපි එතෙන්වත් යනවා ඊළඟට. අපි ඒක බලමු. තාම මෙතන ෆෝර්ට් එකේ ඉන්නේ. ඒ වුණාට මෙතන තමයි එන්ට්‍රන්ස් එක. හැබැයි ඇතුළට යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ අද වහලා ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඒකත් වහලා අද යන්න දෙන්නේ නැහැ. හින්දා ඇතුළට යන්න වෙන්නේ අපිට. අපි එළියෙන් බලමු. ඊළඟට ඔය ඉස්සරහ පේන්නේ ඕල් ටවුන් එක. ඉතින් මේ පැත්තට අපි යමු. තව මෙහෙදි දැක්ක දෙයක් තමයි මෙන්න මේ වාහන, මේ බයික්. මෙන්න මේ જાතියේ බයික් සෑහෙන්න දෙනවා මේ. එන සද්දයි. වෙන වයිබ් එකක් තියෙන අර ඕල් මූවිස් වල දැකලා තියෙනවනම් GTA එකේ එහෙම. එක මූවිස් වල එහෙම තියෙන්නේ. මෙන්න මේ જાතියේ බයික් සෑහෙන්න දෙනවා. මේ බයික් එකක් දැක්කොත් අනිවාර්යෙන් ඒ જાතිය එකක් තමයි ගොඩක් දුරට. ඔය ඉස්සරහත් පේන්නේ. සෑහෙන්න යනවා. අපි දැන් තමයි ඕල් ටවුන් එකට ඇතුල් වෙන්නේ. එක පැත්තකින්. එතනින් එහාට වාහන යන්න බෑ. පොඩි රෝඩ් තියෙන පොඩි පාරවල්.
හරි මෙන්න තියෙන ඕල් ටවුන් එකේ තනිකර වෙනමම වයිබ් එකක් තියෙන්නේ. ඔයගලන්ට තේරෙනවා ඒ කියන්නේ මේ ඉස්තර වාහන ගියපු නැත්නම් කරත් එහෙම ගියපු පාරවල් මේ තියෙන තනිකරම. දැන් මේක එක මාකට්ස් වෙලා තියෙනවා. බලමු මේකට ගිහිල්ලා. මෙයානම් උනන්න තියෙන්නේ. චොකලට් තියෙන මේ හරියට ලන්න බෑනාලි මේක තව මියුසියම් එකක් මෙතන තියෙන ග්‍රීක් මියුසියම් එකක්. අපි අදට ගිහිල්ලා බලමු. Portios Greek Museum. St. Portios Shrine. Bishop කෙනෙක්ගේ හඳුමක් තමයි මේ දෙන්නේ. Bishop ලා හඳුමක් තමයි මේ දෙන්නේ. Bishop John of Amoria. Christian Catholic कोई कार्ड है Hello, hi. How are you? Good. How are you? I'm good, yeah. Are you going to UNF? Yeah, I'm a Okay. master student at UNF. Okay, yeah, I saw yours. I graduated from UNF in 1981. 1981. Oh. Before you were born, I'll bet. Yeah, I was born in 1999. So Yeah. I have a friend that went to Sri Lanka to see the birds. There's like birds there Yeah. that And aren't elephants. anywhere else Yeah. in the world. Yeah, Sri Lanka is famous for wildlife and Wildlife, also yeah, and the for the forest. history. Isn't it like rainforests or? There's a big rainforest, main rainforest called Sinharaja, I guess. Yeah, that's where she Yeah. And yeah. Yeah, and beautiful. Yeah. Tourism? Mm. Well, if you can afford it.
Okay, thank you so much. Nice to meet you guys. Yeah. Have a great day. You too. Bye. Thank you. Watch your Yeah. step going out. හරි අපි තව තැනකට ඇවිල්ලා තියන්න මේක ෆ්ලැග්ල කොලේජ් මේක ඇත්තටම 1600 ගණන් වල පටන් ගත්ත ස්කෝලයක් කොලේජ් එකක් තාම ක්ලාසස් තියෙනවා මේකේ අපි බලමු ඇතුළට ගිහිල්ලා සෙන්න කොස්තින්න ලයිතගෙන යනම යන ගමන් ඉන්න දැන් මෙන්න මේ පෝස්ට එක දැක්ක ගෝස්ටුව ඇතර මේ සෙන්නගස්තයෙන් පරණ සිටිය එකක් හින්දම කෝන්ටක් සිටිය එකක් ඒ කියන්නේ හොල්මංවල්ට ටිකක් ප්‍රසිද්ධ සිටිය එකක් ඉතින් මෙහේ ටිකක් රේසස් ටිකක් තියෙනවා එහෙම හෝන්ටඩ් වෙච්ච කියලා හිතන ඉතින් එහෙම ටුවරයකුත් තියෙනවා ඒක ටිකට් තියෙනවා කියලා තමාර පොස්ට් එක තිබ්බේ ඒ වුණාට අපි බැලුවා ඒකේ ටිකට්ස් දැන් ගොඩක් කියන්නේ රෑ 10 ටුව එකේ ටිකට් විතරයි තියෙන්නේ. ඉතින් එච්චර අපිට ඉන්න බැරි හින්දා අපි ඒකට යන්නේ නැහැ. නැත්නම් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒක යන්න පුළුවන් නම් මේ වීඩියෝස් එම YouTube එකේ තිබ්බ තව සෑහෙන්න. බට් යන්න වෙන්නේ නැහැ ඉතින් අපිට ඒක. Actually, what is the most expensive item you have here? There's a lamp in the back window. That lamp? It's kind of behind that white case. Okay. Yeah, it's in the window. How much is it? 40,000. This one? Thank you. Have a good day. Thank you. You as well. See you. හරි එක ඇන්ටික් බඩු කඩයක් මෙහි 40,000ක් වෙනවා කියලා කිව්වා ලෑම්ප් එක විතරක්. හරි අපි තව තැනකට ආවා වයිලස් ස්ට්‍රීට් ඒ කියන්නේ මේ ඕල් ටවුන් එක ගාලා තියෙනවා ඕල් ටවුන් එක වයිලස් ස්ට්‍රීට් එක මේක ගොඩක් විශේෂ පාරක් මොකද මේක තමා දැන් මේ මං ඇවිදන් යන්නේ එකේ USA වල ඇමරිකාවේ පරණම පාර ඒ කියන්නේ මම කිව්වා මුලින්ම සෙන්ට් ඔගස්ටින් තමා පරණම නගරය කියලා සිවිලයිසේෂන් වෙච්ච කන්ටිනියස්ලි එතකොට ඒකේ තියෙන හදපු පළවෙනි පාර නැත්තම් පරණම් පාර දැන් තියෙන පරණම් පාර USA වල මුළු USA වල මුළු කියන්නේ ඒක තියෙන සෙන්ට් ඔගස්ටින් වල ෆ්ලොරිඩා ස්ටේට් එකේ. ඉතින් මේ මම ඇවිදන් යන්නේ ඒකේ තමයි. අද වෙද්දි ගොඩක් බලන් වෙලා තියෙන්නේ. ඉතින් මේ නගරේ
කියන්නේ ඩිස්කවර් කරේ නැත්තම් මේක පටන් ගත කියන්නේ සිටි එකක් විදිහට වාහනේ උත්තර මං හිතන්නේ වාහනේ යන්න නම් තහනම්ද කොහෙද දන්නේ නැහැ යනවා මේ නගරේ කියන්නේ 1565 දිනේ නගරයක් විදිහට මේක පටන් අරන් තියෙන එක සිරයිස් වෙලා තියෙන. එතකොට මේ පාර තමයි පළවෙනි පාර. අපි බලමු මෙතන තියෙනවා පොඩි මියුසියම් එකක් වගේ එකක්. ඒකටත් ගිහිල්ලා බලමු. ඔව් මියුසියම් එකක්. Humble beginnings. Yeah, let's go. Let's see. Can you go upstairs? Yeah, they're coming down. It's Oh, okay. real narrow. Ah, And okay. you can go up as soon as they Okay, sure. make their way down here. No problem. There, you just press the red button. Okay. It'll be on your right. Okay. And there's a railing, and there's an animated sister up front. Uh-huh. And she's going to tell you the story. Okay. Okay? Okay, I'll listen. Thank Go you. ahead. Sure. Yeah. Go ahead. Yes. Let's do. ටිකක් බය හිතෙන පරිසරයක් වගේ නිකන් හිතෙන්නේ. අන්නරනන් හෙල්ලෙන එක වන. එන පරණ තට්ටුවක්. ගොඩක් වෙලාට හොල්මන් ෆිල්ම් වල එහෙම කොන්ජුරින් එකේ එහෙම මෙන්න මේක තමයි තියෙන්නේ. හොල්මන් එහෙම. Bonjour mes amis, je m'appelle Sœur Julie Roussel. Oops, I mean, hello my friends. My name is Sister Julie Roussel. I apologize. Sometimes I forget to speak in English. My French sisters and I are still learning the language. We have a lot to learn, but we have made great improvements. When we first arrived in Saint Augustine in September, we only spoke French. The good Sisters of Mercy have been so kind to practice our English with us. හරි එතනින් එළියට ආව. බලමු අපි මේ පාරේ ඉස්සර ටිකක් තව. මෙතන තමයි හරියටම පටන් ගන්න පැත්ත. වැලස් ස්ට්‍රීට් එකේ. අපි අනිත් පැත්තෙන් තමයි ආවේ. දැන් පාරෙන් එළියට ආවා. අපි බලමු ඊළඟට අර ඇතින් පේනවා Bridge of Lions. ඒකින් අපිට එහා පැත්තට යන්න තියෙනවා. අපි බලමු. ඊළඟට St. Augustine beach එකට තමයි යන්න තියෙන්නේ. මේක Matanzas river එක උඩින් තමයි මේ Bridge of Lions එක යන්නේ. අපි බලමු මෙතෙන්ට ගිහිල්ලා. හරි පාලම ක්‍රොස් කරන්න කලින් පොඩි මෙතන අපිට රෙකමන්ඩ් කළා කලින් මෙතනට ආපු කෙනෙක් මෙතන මේ කොකබුරා කොෆි කියලා කඩයක් තියෙනවා කොෆි කඩයක් කොෆි ෂොප් එකක් ඒකේ හොඳයි කියලා කොෆි අපි බලමු ගිහිල්ලා ඉස්සරහම එන රත් පාට බෝඩ් එක එන්න මේක අපි ගිහිල්ලා බලමු කොහොමද නැද්ද කියලා දැන් ආපු ගමන් එන කොෆි සුවඳක් නම් එනවා බලමු try කරලා හරි අපි ඕඩර් කළා මොචනස් තුනක් තව මේක ඇවිල්ලා pumpkin cream cheese cake වගේ මොකක් හරි නමක් තිබ්බේ මොචනස් තුන එනකන් ඉන්නුනේ අපේ නම්බර් එක 15 අපි බලමු මේකේ රසත් මේක ඇත්තටම රහක් තියෙනවා නිකන් අමුතු රහක් කියන්නේ ටිකක් සිනමන් රහ තියෙනවා අවුලක් නැහැ ඒ කියන්නේ පැන් රහයි සිනමන් රහයි තමයි ගොඩක් හරි කොෆි එකක් ආවා කුකබුරා කොෆි කොෆි රහ තමයි එන්නේ ගොඩක් මේ කියන්නේ පියෝ කොෆි රහයි පොඩි පැන් එකක් තියෙනවා ඒක අර වෙනම වයිබ් එකක් ඉතින් කුකබුරා කොෆි කියලා ගහලා තියෙන්නේ මේ කැෆේ එක නම් කුකබුරා කැෆේ ඉතින් හොඳයි දෙකම ගාන අපිට ඩොලර් 34ක් ගියා තුනට මේ කියන්නේ එක්කෙනෙක්ට ඩොලර් 11ක් විතර තමයි ගියේ හරි අපි කොෆි ෂොප් එකෙන් දැන් එළියට ආවා දැන් ටික ටික අවුව බහගෙන යනවා ඒත් තාම
මුදුනේලා තියෙන ඉර. දැන් අපි ඕල් ටවුන් එකෙන් එලියට යන්න තමයි යන්නේ. කියන්නේ මෙතනින් ක්‍රොස් කරාම ඕල් ටවුන් එක ඉවරයි. කියන්නේ හැබැයි තියෙන්නේ සෙන්න කොස්ටින් තමයි ටවුන් එක. නට ඕල් ටවුන් එකෙන් අපි එලියට යන්නේ. මේ හරිය තමයි ඉතින් ඕල් ටවුන් එක. දැන් අපි එතනින් ක්‍රොස් කරන මැටන්සාස් රිවර් එකෙන් තමයි මේ ටවුන් එක වෙන් වෙන්නේ. සිංහෙක් ඉන්නවා ලයන්ස් බ්‍රිජ් එක. මේකත් වෙන පරණ බ්‍රිජ් එක. අපි බලමු ක්‍රොස් කරමු. ලයන්ස් බ්‍රිජ් එක ක්‍රොස් කරන ගමන් ඉන්නේ. ඕලන්න බේනවා බෝට් එක හැම යනවා. එහා පැත්තේ බෝට් එක යනවා. පාලන උඩට වල් හැඩ කරන්න පුළුවන්. මං හරියට මෙතනට ගිහිල්ලා වෙන්නම් මැදට. මේ මෙන්න මේ හරිය තමයි දැන් මැද. මේ තියෙන මෙන්න මෙතනින් පාලම දෙපැත්තට කරලා වාහන වලට යන්න දෙන්න. වාහන නෙමෙයි sorry. වාහන නෙමෙයි මේ නැව් වලට යන්න දෙන්න පුළුවන්. එතන. අපි දැන් එහා පැත්තට යන ඊළඟට සෙන්න ඔස්ටින් බීච් එකට තමයි අපි යන්නේ. එතනින් අපේ අද දවස ඉවර වෙනවා ඉතින්. දැන් වෙලාව what's the time bro now? Time what's the time now? Almost 5 දැන් හවස 5ට විතර වෙනවා. දැන් අපි ආවේ 12:00 විතර. ඇවිත්තා. පැය 4ක් විතර. ඉතින් 4:00 හරි අපි ලයන්ස් බ්‍රිජ් එකෙන් ඇවිල්ලා සෙන්ට් ඔගස්ටින් බීච් එකට යන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ අපි දැක්ක තව ටිකක් ප්‍රසිද්ධ ලොකේෂන් එකක් තියෙනවා මෙහි මේ හරියම. ඒක තමයි මේ ලයිට් හවුස් එක. මේකත් ගොඩක් පරණ ලයිට් හවුස් එකක්. ඒ කාලේ සෙන්ට් ඔගස්ටින් සිටියේ පටන් ගන්න කාලෙම අදපු ලයිට් හවුස් එකක්. අයි අපි ලයිට් හවුස් එකට ආවා. හැබැයි ලයිට් හවුස් එක ඇතුළට යන්න වෙන්නේ නැති අවස්ථාවක් නැති කේස් එකක් තියෙන බලට් හවුස් එක. තියෙන ලයිට් හවුස් එක එච්චරම ගොඩක්ම උස එකක් නෙමෙයි. එනකොට මේ පැත්තේ තියෙන පරණම ලයිට් හවුස් එක. ඒ කියන්නේ අත්‍තරම මං හිතන්නේ මේක වෙන්න ඕනේ USA වල පරණ ලයිට් හවුස් එක. හරි කොහොම හරි අපිට අතුලට යන්න බැරනවා උඩට යන්න බැරනවා. ඉතින් හරි අතනම අපි තාම ඉන්න ලයිට් හවුස් එක ගාව. එතන එහා පැත්තේ තියෙනවා පොඩි තොටු පොලක් වගේ තැනක්. මේ ඉස්සරහින් තියෙන්නේ මතන්සාස් රිවර් එක. උදේට ඇවිල්ලා කට්ටිය මේකෙන් මෙතනින් බෝට්ටුව දාලා මේ දැන් යනවා පේන්නේ මේ බෝට්ටුව වතුරට දානවා. ඊට පස්සේ වාහනයට ආපහු සෙට් කරගෙන ගෙදර යනවා. ගොඩක් අය ඒක විනෝදාංශයක් මෙහි කියන්නේ. නිමාඩු දවස් වලට එනවා බෝට්ටුව සෙට් කරගෙන වාහනයට. ඊට පස්සේ මාළු අල්ලනවා. හරි නැත්තම් මුහුදේ ගිහිල්ලා ඇවිල්ලා ආයි හවුසට ඉතින් යට ගහගෙන යනවා වාහනේ. ඒක විනෝදාංශයක් ගොඩක් මෙහෙ. දැන් තමයි කට්ටිය අපව ගෙදර යන වෙලාව මේ ඇවිල්ලා. හරි ෆයිනලි අපි ආවා සෙන්ට් ඔගස්ටින් බීච් එකට. අන්තිම ලොකේෂන් එක විදිහට අද ට්‍රිප් එකේ. ඉතින් අද අපි සෙන්සුරාදා දවසේ අද අපි ආවේ ඇමරිකාවේ නැත්නම් USA වල පරණම නගරයට. 1565 තමා සීලයිස්ලා තියෙන්නේ සෙන්ට් ඔගස්ටින් ෆ්ලොරිඩා වල තියෙන්නේ. ෆයිනලි ඉතින් අපේ අද දවසේ ට්‍රිප් එක මෙතන ඉවර වෙනවා බීච් එකේ. එහෙනම් හැමෝටම ජය වේවා.